ආයුබෝවන් වාසනාවන් සියලු දෙනාටම මම ඕගොල්ලොන්ට අද හඳුන්වලා දෙන්නේ දඹල වැලක් ගැන. මේ තියෙන්නේ දඹල වැලක්. ඔයගොල්ලෝ ඕන සෑම තැනකින්ම දඹල කරල් නම් දැකලා ඇති. නමුත් දඹල වැල් කැඩෙන්නේ මොන වැලෙන්ද කියලා දන්නේ නැහනේ. හැමෝම දන්නේ නැහැ දඹල කඩන්නේ මොන වගේ වැලකින්ද කියලා. මේ තියෙන්නේ දඹල වැල සාරේට වැල්මු. තාම මේ කරල් ඇවිල්ලා නැහැ. මේ දඹල වැල. මේ තියෙන්නේ දඹල කොළ. මේ දඹල කොළ ඉතා ගුණදායී ආහාරයක්. ඒ ගැන සඳහන් කිරීම සඳහායි මම ඕගොල්ලොන්ට මේ දඹල වැල පෙන්වන්නේ. ඒ වගේම දඹල කොළ යනු ඉහළ පෝෂණ ගුණයකින් යුත් රසවත් මෙන්ම පහසුවෙන් සොයාගත හැකි පලා වර්ගයකි. ලංකාවේ සම්ප්‍රදායික ආහාර අතර දඹල කරල් මෙන්ම එහි කොළද මැල්ලුම් සම්බෝල හෝ තෙල් දමා ආහාරයට ගනු ලැබේ. දඹල කොළවල ඇති ප්‍රධාන සෞම්‍ය සහ පෝෂණීය ගුණාංග කිහිපයක් මෙන්න. පෝෂ පදාර්ථ වලින් පිරී තිබීම. දඹල කොළවල විටමින් A සහ විටමින් C බහුලව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලගන්වන අතර ඇස්වල පෙනීම වර්ධනය කිරීමට උපකාරී. ඒ වගේම නීජ ලවණ, කැල්සියම්, යකඩ, මැග්නීසියම් සහ පොටෑසියම් වැනි වැදගත් khනිජ ලවණ රසක් අඩංගු වේ. රක්ත හීනතාවය පාලනය කිරීම යකඩ සහ පෝලික් ඇසිඩ් බහුලව ඇති බැවින් ශරීරයේ හිමෝග්ලොබින් මට්ටම ඉහළ නැංවීමට සහ රක්ත හීනතාවය වළක්වා ගැනීමට දඹල කොළ උපකාරී වෙනවා. ඒ වගේම අස්ථි සහ දත් ශක්තිමත් කිරීම. එහි අඩංගු ඉහළ කැල්සියම් සහ ෆොස්ෆරස් ප්‍රමාණය නිසා කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද අස්ථි ඇටකටු සහ දත් ශක්තිමත් කිරීමට දායක වෙනවා. තවද සිරුරේ බර පාලනය සහ ආහාර ජීර්ණය දඹල කොළවල තන්තු බහුලව අඩංගු නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සුමට කරයි. ඒ වගේම මලබද්ධය දුරු කිරීමට සහ සිරුරේ අතිරික්ත බර පාලනය කර ගැනීමට මෙය කදිම පෝෂදායී ගුණ ආහාරයක්. මේ ගැන ඔබලා මං හිතන්නේ මීට කලින් දඹල ගැන දඹල කොළ අහකට දාලා තිනවා. දඹල කොළ අහකට දැම්මට දඹල කොළවල මෙච්චර ගුණයක් තියෙනවා කියලා ඕගොල්ලෝවත් දැනගෙන ඉඳලා නැහැ. ඇත්ත වශයෙන්ම ඒකයි මම මේ පොඩි දැනුවත් කිරීමක් ඕගොල්ලොන්ට කරන්නේ. ඒ වගේම තවත් මේ දඹල කොළ වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් තියෙනවා. සම සහ කෙස් කලඹ සුන්දර කිරීම. විටමින් A, C සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා සමේ නිරෝගීභාවය රැකදෙන අතර අකාලයේ සම රැලි වැටීම පාලනය කරනවා. එම නිසා මෙම දඹල ආහාරයට නිතරම කොළ සාමාන්‍ය දඹල ගියයින් පස්සේ යම්කිසි තැනකට ඕගොල්ලෝ දඹල පමණයි ආහාරයට ගන්නේ. මම කියන්නේ මේ දඹල කොළ ගැන මීට වැඩිය උනන්දු වෙන්න. උනන්දු වෙලා දඹල කොළ ආහාරයට ගන්න. දඹල කොළ මැල්ලුමක් ලෙස සාදා ගැනීමෙන් පොල් සහ දෙහි ස්වල්පයක් එකතු කර ගැනීමෙනුත් එහි ඇති යකඩ පෝෂණය ශරීරය උරා ගැනීම තවත් කාර්යක්ෂමව කරගන්න පුළුවන්. දඹල කොළ ගැන කවුරුවත් සඳහන් කරන්නේ නැහැ. ඒක නිසා තමයි මම විශේෂයෙන්ම මේ දඹල කොළ ගැන සඳහනක් කරේ කට්ටියට දැන ගැනීම සඳහා. දඹල ගැන කතා කරාට දඹල කොළ ගැන විටමින් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. එහෙමනම් මම මේ ගැන දැන් සඳහනක් කරා. එහෙමනම් මට සහයෝගයක් වශයෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. නිරෝගීමත් ජීවිතයකට සුබ පතනවා සියලු දෙනාටම. යහපතක්ම වේවා.